අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්පල ගන්වමින් මැද පෙරදිග කලාපයට අද සාමයේ අරුණළු උදා වී තිබේ. ඒ දශක ගණනක් පුරා කලාපයට හිස රදයක්ව ඇති ඊශ්‍රායල පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙන ඒමේ සාම සැලසුම අද සිට ක්‍රියාවට නැංවීමෙන් වසර දෙකක කාලයක් හමාස් බහරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් අතරින් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ 20 දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලු දෙනාම අද ඊශ්‍රායල වෙත බහර දීමට හමාස් සංවිධානය කටයුතු කළා. දෙවසරක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි මෙම ඓතිහාසික අවස්ථාව රටපුරා ස්ථාන රැසකදී සජීවීව විකාශය කෙරෙනු අතර එය සියසින් දැක ගැනීමටත් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගරවලට රැස්ව සිටියා. හමාස් සංවිධානයෙන් ප්‍රාණ ඇපකරුවන් බහරගත් රතුකුරුස සමාජය ඔවුන් ඊශ්‍රායල විශේෂ හමුදා කණ්ඩායමකට බහර දුන්නා. පසුව ඔවුන් එරට රේම් හමුදා කඳවුර වෙත රැගෙන අතර මෙම මෙහෙයුම නම් වූයේ ඔපරේෂන් රිටර්න් ඉන් හෝම් ලෙසයි. දෙවසරක් පුරාවට දහසක් දුක් විඳි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් අවසානයේ සිය ලබදියන් සමගින් නැවතත් එක් වූයේ සංවේදී සියල්ලන්ගේ දැසට කඳුලක් එක් කරමින්. මීට සමගාමීව ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයන් 2000ක් පමණ නිදහස ලැබූ අතර ඉන් 250ක් පලස්තීන සිරකරුවන්. හමාස් සංවිධානය කළ ඉල්ලීම්වලට එකග වෙමින් හමාස් ප්‍රධානීන් 7 දෙනෙකුද ඇතුළුව ජීවිතාන්තය දක්වා සිරදළුවම් ලබා සිටින පිරිසක්ද නිදහස් කිරීමට ඊශ්‍රායලයේ සූදානම් බවයි වාර්තා වන්නේ. මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය කිහිපයක කෙටි කාලයකට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත අද පැමිණියා. Benjamin Netanyahu, the Prime Minister, has not gone so far as to say the war is over. In your view, is the war between Israel and Hamas over? The war is over. The war is over. Okay, you understand that? ප්‍රාණපකරුවන් නිදහස් කිරීමට සමගාමීව එම කර්තව්‍ය සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දුන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළට ගොඩ බැස්සේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ජනාධිපති අයිසැක් හර්සෝගේද හරසර මැදයි. මෙම සුවිශේෂී අවස්ථාවට ජනාධිපති ට්‍රම්ප්ගේ මැද පෙරදිග පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ උපදේශක ජෙරාල්ඩ් කුෂ්නර් සහ ඔහුගේ බිරිඳ මෙන්ම ට්‍රම්ප්ගේ දියණියද වන ඉවන්කා ට්‍රම්ප්ද එක්ව සිටියා. අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව වෙත පැමිණියා. Donald J. Trump. මෙහිදී පාර්ලිමේන්තුව ඇමතු කතානායකවරයා සහ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම විපක්ෂ නායක යායිර් ලිපිඩ්ද ට්‍රම්ප්ගේ නාමය නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ කළා. Donald Trump is the greatest friend that the state of Israel has ever had in the White House. You are committed to this peace. I am committed to this peace. Together, Mr. President, we will achieve this peace. I have submitted your nomination to be the first non-Israeli recipient of the Israel Prize, Israel's highest award. As to that other prize, just a question of time, you'll get it. Thank you very much, everybody. It's a great honor. Nice place. Very nice. I want to express my gratitude to a man of exceptional courage and patriotism. You know who I'm talking about. There's only one. Prime Minister Benjamin Netanyahu. Baby, please stand up. And he is not easy, I want to tell you. But that's what makes him great. ට්‍රම්ප්ගේ දීර්ඝ දේශනයට මෙහිදී බාධා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පලස්තීනය පිළිගන්නා ලෙස කෑගසමින් කතාවට බාධා කිරීම හේතුව. That was very efficient. If you think we settled 8 wars in 8 months, I'm now including this one. Yesterday I was saying 7, but now I can say 8. The hostages are back. It's a good feeling. Isn't that nice to say? The hostages are back. It feels so good to say it. My personality actually is all about
stopping wars, and it seems to work. Seems to work. Now at last, not only for Israelis, but also for Palestinians and for many others, the long and painful nightmare is finally over. Have plagued the region for decades now stand weakened, isolated, and totally defeated. පසුව ඔහු ඊජිප්තුව බලා පිටත්ව ගියේ එහි ශරම් අල් ෂේක් හිදී පැවැත්වන ගාසා සාම සමුළුවට එක්වීම වෙනුවෙන්. එම සමුළුවට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර්, ජර්මානු චාන්සලර් ෆෙඩරික් මර්ස්, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චෙස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටෙරස්ද සහභාගී වීමට නියමිතයි. ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ හමාස් සංවිධානයේ නියෝජිතයෙක් එම අවස්ථාවට එක් නොවන අතර පලස්තීන අධිකාරිය නියෝජනය කරමින් ජනාධිපති මහමුද් අබ්බාස් ඊට සහභාගී වනවා.